ඉතින් ඕගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් dmark.lk අපේ වෙබ්සයිට් එක. ඒ වගේම අපේ ෂොප් එක 557B හයි ලෙවල් පාර පන්නිපිටිය ලිපිනේ තමයි තියෙන්නේ. එතනට ආවොත් ඔයගොල්ලන්ට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේක ගැන මොනවා හරි විස්තරයක් දැනගන්න ඕන නම් අපිට කතා කරන්න 071 77 55 999. ඉතින් එහෙනම් අපි මේ ප්‍රොඩක්ට් එක අරගෙන බලමු. ඉතින් මේ තියෙන්නේ මේ ප්‍රොඩක්ට් එකේ හම්බෙන ඇක්සසරිස් ටික. ඉතින් මෙතන තියෙනවා මේන් කන්ට්‍රෝල් යුනිට් එක. ඒ වගේම සයිරන් එලාම් එක තියෙනවා. ඒ වගේම මෙතන රිමෝට් කී එකක් තියෙනවා. රිමෝට් එක තියෙනවා. ඒ වගේම කී එකත් එක්ක එන රිමෝට් එක තියෙනවා. ඒ වගේම මේක හයි කරගන්න ඕනි වයහනස්ස තියෙනවා. මෙන්න මේ ටික තමයි ඔයගලන්ට එන්නේ. ඒ වගේම ඩබල් ටේප් එකක් තියෙනවා. මේක හරියට ෆික්ස් කරගන්න. ඒ වගේම අපිට යූසර් මැනුවල් එකක් තියෙනවා. මේ යූසර් මැනුවල් එකේ තියෙනවා මේක හයි කරගන්න විදිහ. ඉතින් අපි මුලින්ම බලමු මෙන්න මේ කන්ට්‍රෝල් යුනිට් එක. ඒ වගේම තව දෙයක් කියන්න බැරුණා. තව මේකත් සමග ඔයගලන්ට හම්බ වෙනවා මෙන්න මේ බැටරි එක. මේ බැටරි එක සමහර යුනිට් වල එන්නේ නැහැ. නමුත් මේ යුනිට් එකත් එක්ක බැටරි එක ලැබිලා තියෙනවා. නමුත් සමහර ස්ටොක් වල සමහර වෙලාවට මේ බැටරි එක එන්නේ නැහැ. මේ බැටරි එක ආවෙ නැතත් ඔයගොල්ලන්ට මේක හයි කරන්න පුළුවන්. ඉතින් බැටරි එකේ තියෙන වාසිය තමයි වාහනේ පවර් නැති වුණත් මේ සයිරන් එක නැත්තම් එලාම් සිස්ටම් එක ඔන් වෙලා තියෙනවා වැඩි වෙලාවක් යනකම්. ඉතින් මේ බැටරි එක මේ යුනිට් එකෙන් මෙන්න මෙතනට තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන යුනිට් එක මේකේ සයිරන් එක සම්බන්ධ කරලාමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනට සයිරන් එක සම්බන්ධ කරන්න තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා මේ සිග්නල් ගන්න ඕනි ඇන්ටනා එකක්. ඉතින් මේක හයි කරගන්න අපිට මෙන්න මේ වගේ වයර්ස් ටික එනවා. ඉතින් මේ වයර්ස් ටික මෙතනට තමයි මේක සම්බන්ධ කරන්න තියෙන්නේ. ඊට අමතරව මේ වයර් කොහෙටද සම්බන්ධ කරන්න ඕන කියලා මම ඔයගලන්ට කියන්නම්. ඊට අපි අමතරව අපි රිමෝට් එක ගත්තොත් ඔයගලන්ට පේනවා තිබෙන රිමෝට් එක. මේ රිමෝට් එකේ මේක ලොක් කරන්න පුළුවන්, අන්ලොක් කරන්න පුළුවන්. ඒ වගේම සෙල්ෆ් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ බයික් එක නැත්තම් මේ 3 wheel එක සෙල්ෆ් ස්ටාර්ට් තියෙනවා නම් මේ යුනිට් එක හරහා සෙල්ෆ් ස්ටාර්ට් කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වයර් ටික අපි බලමු මොනවටද සම්බන්ධ කරන්න ඕනි කියලා. ඉතින් ඔයගලන්ට මම කියන්නම් මේ වයර් කොහෙටද සම්බන්ධ කරන්න ඕනි කියලා. මෙන්න මේ වයර් ටික තමයි තියෙන්නේ. ඉතින් මේ වයර් ටිකේ ඔයගලන්ට පේනවා ඇති මේකේ කළු වයර් එකක් තියෙනවා. ඊට අමතරව රතු වයර් එකක් තියෙනවා. මෙන්න මේ කළු වයර් එකයි රතු වයර් එකයි මේ දෙක වාහනේ බැටරි කරන්ට් එකට තමයි සම්බන්ධ කරන්න ඕනි. ඒ වගේම මෙතන ඊගාවට කහ වයර් දෙකක් තියෙනවා. මේ කහ වයර් දෙක ඔයගොල්ලෝ සම්බන්ධ කරන්න ඕනි වාහනේ සිග්නල් ලයිට් වලින් එන පවර් එක එන වයර් දෙකට තමයි කනෙක්ට් කරන්න ඕනි. මොකද මේකේ ලොක් කරලා තියෙනකොට කවුරු හරි අනවසර ඇක්සස් එකක් වුණොත් සිග්නල් ලයිට් පත්තු වෙන ගමන් තමයි සයිරන් එක වදින්නේ. ඉතින් එතකොට ඒ වයර් දෙකත් හරි. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ නිල් පාට වයර් එක. මෙන්න මේ නිල් පාට වයර් එක ඔයගොල්ලෝ සම්බන්ධ කරන්න ඕනි. ඔයගොල්ලන්ගේ වාහනේ සෙල්ෆ් ස්ටාර්ට් තියෙනවා නම් නැත්තම් ස්ටාර්ට් කරන්න එන වයර් එකේ රිටර්න් එකට තමයි මේක හයි කරන්න ඕනි. ඒක සෙල්ෆ් ස්ටාර්ට් තියෙනවා නම් විතරයි. සෙල්ෆ් ස්ටාර්ට් නැත්තම් මේක හයි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව ඕගොල්ලන්ට මෙන්න මේ ඔරේන්ජ් පාට වයර් එක පේනවා ඇති. ඉතින් මේ වයර් එක යතුරු කටේ එන ධන එකට තමයි නැත්තම් ප්ලස් එකට තමයි මේක හයි කරන්න ඕනි. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක අලු පාට එක. මේ අලු පාට එක සම්බන්ධ කරන්න ඕනි යතුරු කටේ රින එකට. මේකේ මෙන්න මේ පින්ක් වයර් එක විතරයි ඉතුරු. ඉතින් පින්ක් වයර් එක සම්බන්ධ කරන්න ඕනි පවර් ලොක් එකට. මොටර් සයිකල් එකේ පවර් ලොක් එකට. ඉතින් ওই ටික තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. ඊට අමතරව මොනවත් සම්බන්ධ කරන්න දෙයක් නැහැ. එතකොට දැන් මේ අපි මේ වයර් ටික කනෙක්ට් කරගත්තා නම් හරියට එතකොට මේවා මේ හරියටම ටේප් කරලා ෂෝට් නොවෙන්න හරියට හයි කරගන්න. හයි කරගත්තා නම් දැන් එලාම් සිස්ටම් එක හයි කරලා ඉවරයි. ඉතින් සුළු දෙයක් තියෙන්නේ නමුත් හරියට කරන්න ඕනි. ඉතින් එහෙමනම් අපි මේ වගේ වීඩියෝ එකකින් අපි ආපහු ඔයගොල්ලන්ව හම්බෙන්න
එන්නම්. ඉතින් මේක වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට ස්තුතියි.